තෙරුවන් සරණයි ගම්මාසී සියලු දෙනාටම අපි මෙවර සිද්ධ කරනු ලබන මේ කඨින චීවර පින්කම නිමිති කරගෙන විශේෂ ධර්ම දේශනා පින්කම් මාලාවක් ආරම්භ කරමින් අද දින තමයි එම ධර්ම දේශනා පින්කම සිදු කරනු ලබන මුල්ම දවස. ඒ දවසේ අපි විශේෂයෙන්ම ආරාධනා කරන්නට යෙදුනා දායක පින්නතුන්ලාගේ අනුග්‍රහකත්වයේ තුල යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් සඳහා දේශක ස්වාමින් වහන්සේලා දෙනමම අපේ විහාරස්ථානට බොහොමත්ම කල් වේලා ඇතුව වැඩම කළා. උන්වහන්සේලා වඩමාගෙන අවුදින් ඔබ වෙනුවෙන් ධර්ම දේශනා සිදු කරලීම සඳහා අපේ මේ විහාරස්ථානයේ දායක පින්නතුල හැටියට බොහෝ දෙනෙක් සම්මාදන් වුණා. ඒ සඳහා මූලික වශයෙන් කටයුතු සංවිධානය කරමින් අද දවසේ සිද්ධ කරනු ලබන ධර්ම දේශනාවේ පුරෝගාමි දායකත්වය ලබන්නේ වැල්ලබඩ පදිංචි කේ කරුණාදාස මහත්මයා සහ එස්.එච්. චන්දානි මහත්මිය විසින්. ඒ සිළු දෙනා බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවන් සිව් දෙනා සිව් සම්පත්තිය මුල් කරගෙන ඒ දරුවන්ගේ සහයෝගයේ දරුවන්ගේ අතිනතගත්තු ලේලිලා ඒ හැම දෙනාගේමත් දරුමුණුබුරු ආදී සෑම දෙනාගේමත් සහයෝගය තුළින් වටිනා කියන පින්කමක් ගමේ විහාරස්ථානයේ සිද්ධ කරනු ලබන මේ ධර්ම දේශනා පින්කම සඳහා අපිට දායක වෙලා කටයුතු සංවිධානය කරලා පවත්වාගෙන යන්නට. ඉතින් විශේෂයෙන්ම කරුණාදාස මහත්මයා එතුමාගේ ස්වාමි භාර්යාව තමන්ගේ දරුවන් මේ පින්කම සිදු කළා විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. විදේශගත වී සිටින තමන්ගේ ඥාති සහෝදරයෙක් වන උපේන්ද්‍රා රංගනීසා ඉන්දිකා පියදර්ශිනී යන දෙදෙනා මේ පින්කම තුල ධර්මදේශක ස්වාමින් වහන්සේලාට ධර්ම පරිස්කාර පූජා කරලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දින කවිබණ දේශනාව සඳහා සිදු කරනු ලබන දේශකයන්න් වහන්සේලා දෙනමගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථකමත් භාවයට පත් වේවා කියලාත් මේ පින්නතුන්ලා ආශිර්වාද කරනවා. මේ විදිහේ අරමුණු රාශියක් පෙරදරි කරගෙන තමයි අපිට කරුණාදාස මහත්මයා ඒ වගේම එස්.එච්. චන්දානි මහත්මිය මේ පින්කම සඳහා දායකත්වයේ අනුග්‍රහකත්වය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා සිළු දෙනාගේම සිළු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තෝ සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවියන් වාසන මුළු ලෝක සතර දේශ යොමු කළ මැනවි මාඩලට පියවි ඇස ඔබ වැඩ හිඳින දිව යහනින් බීමට
ඔබට මාට කිතුම් ගොස පැතිර ඇත ආද එහි සාත වාට දියුණු සැදේ තාව තාව වැඩ කරන විට පූරුවේ පිනක් බැලු බැල්මට මුහුණේ පෙනේ පියෙකුන් වගේ ඇති වෙයි දුටු වාමසිනේ දුවගෙන ඇවිත් එල්ලිගෙන සිවුරු කොනේ අවස ගනිමි නායක හා මුදුරුවනි කවියෙන් නමත් බොදොහිමිගේ බණ කීම සැදැහෙන් සවන් දී කිරියෙහි යෙදවීම මහ පින්කමකි වැඩ සිදුවන හැමදාම නිවනින් ලැබේ හැමතම මෙහි සැනසීම දරුදරියනි කුඩා නීතිසෙල් ලක්කාර හැසිරෙන්නට පාවිලසට දාගකාර පවසා බුදු හිමිගේ සාදහම් සාරුසාර පෙන්වන්නම් ඔබට නිවනට යන පාර බුදුහිමි දේශෝව සසරින් අප මුදන්නට දෙසවන් යොමු කරොත් සදහම් අසන්නට හැකිනම් මේ අනුවසිය දිවි ගිවන්නට පුළුවන් පින්වතුනි දෙලොවම දිනන්නට සම්පීන ලක්කන විරා ජීත රූප සාරං සාරං විචිත්ත නායදා රීත ධම්ම දේහං දේහං වරක්කිත බවක් තයනීය ලෝකං
ලෝකං තගුං ජිනවරං සිරසනමාමි संतापय निवासरे दुख पैदो मित करुणा दिएन पाओ माल कड से दो मरु परदवा सावनाक गान रैस वेदो सरनाई मागे अंगीरास बोधो साधु संसार सिंधु तारितुं तारणं बद्धं शिवं सिरिदाजं मानमेत दैतं मुनिन्द सुकुमं भुज सिन्द सुन्दं सुन्दं सुधं पवरं दायादयाय बोधो बाल आनंद कोले पोदा सांद वागे घान दूर एलिय कले आर्य मागिन वीत दियना दहम विले सिरे संधार मेटाई हाद माल पूज कले पुण्यत्यानमति सारद पुण्यकेतं युतं विपुल सेक यता barang wasadu warasang versilawang tang gatang samita sangga warang pasukan sem ater kahaseo rekasevane rijo hadvatini khar
සංගරුවනේ ඇරමීමට කාලින් කාවී බාන පැවසීම පෙර සිට පැවත එන සිරිතක් රැකදීම විය යුතු නිසා ඉදිරියටත් පැවතීම සිහිපත් කරමු ගම්මාවවාදය මෙහෙම සිහිපත් කරන්නට ඉපදුන භවෙන් භවේ කුසලක් නැති වුණොත් හැමදාම දුකින් තැවේ බණ ඇසු පින්වතුන් දොඩෝයේ නිවන් සුවේ බුදුදහමින් මිසක අන් කිසිවකින් නොවේ මත් පැන සූරා සූදුව රාජ කරන නීති ලෝකය ඒකම ගාන අඳුරකි එළිය නැති ජීවිතයක් තනා ගැනුමට සුවය ඇති මිනිහට හැදෙන්නට ඒක බණ පදේ ඇති නොමදන්නා මින් වාර දෙහි පැටලෙන්නේ කල වරදකට පසුවයි අප දුක් වන්නේ දුක් දෙන වැරදි නොම කෙරොත් මිනිසොන්නේ නැසිත් වලට පීඩාවක් ඇතිවන්නේ නිතරම වැරදි කෙරුමට සිත දඟලනවා දහමට වඩා අදහම හා එක් වෙනවා එනිසා මිනිස් කාම ලෝකෙන් නැති වෙනවා වරදින් දුක් විඳ හැටි දැන් කියවෙනවා ලත වෙන විටදී නොලැබෙන වාසනාවට බෙහෙතකේ බොදෝ දහම
සිත් වේදනාවට එකඟව තථාගත අනුශාසනාවට දෙසවන් දෙන්න මේ යෝග පාන දේශනාවට. පින්වතුනි, මේ උතුම් කටින පින්කම් මාලාව සිහිපත් කරවමින් නිග්‍රෝධාරාම පින්බිම තුළ අද අපි මේ සූදානම් වෙන්නේ ඔබට වටිනා වැදගත් ජාතක කතාවක් කියලා දෙන්නටයි. එසේනම් ඔබ හැමදෙනාම බණ අසනවායි කියන ධර්ම ගෞරවය හා ශ්‍රද්ධා ගෞරවය තමන්ගේ සිතෙහි ඇති කර ගනිමින් මේ වටිනා කාලය ගත කරන්නට ඕන. පින්වතුනි, අපි අද දේශනා කරන්නට මාතෘකා කරගන්නට යෙදුනේ 550 ජාතක පොත් වහන්සේගේ එන කච්චානි ජාතක කතාවයි. පින්වතුනි, බරණැස් නුවර බඹදත් මහා රජතුමා රජකම් කරන කාලයේ එක්තරා ගොවි පවුලක් ජීවත් වුණා. මේ ගොවි පවුලේ හිටියේ අම්මයි පුතයි පමණයි. පින්වතුනි, එදා මේ දෙපළ අතර ඇති වුණ සංවාදයකින්ම මේ අද උත්තම සංවේදී කාව්‍යමය සුගායනය අපි මෙසේ ආරම්භ කරනවා. පින්වතුනි, ගොවිතැන් කරන ආතරේම මාට සැලකීම නුඹ හට කරන්නට බෑ පුත හැමදාම. එනිසා කුල කතාක් සරණිට ගෙන ඒම ඉක්මන් කළ යුතුයි පුතු තරුණයි තාම. බිරිඳක් ගෙනාවොත් අම්මාට සැලකීම මට හරි දුකයි ඇගේ දැතින් සිදෝවේම තනි කඩකම හොඳයි අම්මේ හැමදාම ඔතනින් නවත්තමු ඔය පිළිබඳ කීම. පුත දැන් නුඹට බෑ මට තනි රකින්න. ආසයි මමත් දරු සුරතල් බලන්න. එනිසා පුතේ පිරිඳක් ගෙට ගෙනෙන්න. එතකොට නිදහසේ හැකි මට මැරෙන්න. පුතුගේ හිතද
තම ආතබස විතනම්මා ඇගේ තනිකමද පෙරදානැති කරදෙන්මා ගිතුල පාලුකම ඉන් පසු කරණිම්මා බිරිඳක් පොතොටගෙන විද්දුන් නලෝ අම්මා පින්වතුනි අර ආදරණීය මෑණියන්ගේ බලවත් ඉල්ලීම නිසාවෙන් අර පුතුණුවන් එදා බිරිඳක් සරණ පාවාගෙන නිවසට කැඳාගෙන එනවා. මේ අය ඊටාම් සතුටෙන් සැනසීමෙන් කාලය ගත කරනවා. නමුත් පින්වතුනි ඒ සතුට කෙටි කාලයකින් විනාශ වී වල් වැදෙන්නට වුණා. ඇයි ඒ සෑම නිවසකම වාගේ එදා ඒ නිවසේත් නැන්දම්මා සහ ලේලිය අතර විරසකයක් ඇති වුණා පින්වතුනි. ලේලිය අම්මා පිළිබඳව වැරදි කියමින් පුතා සහ මව බිඳවන්නට කටයුතු සිද්ධ කළා පින්වතුනි. ඔබගේ අම්මගෙන් නිවසට කරදරය ඉවසන්නට නොහැක මට මේ හිරිහැරය අම්මගෙන් පිට මං කර මේ පොරය අහවර කිරීමද දැන්නුව නට හොරොය කොහොමද සොඳුර මම ඒ ටික කරන්නේ අම්මාගේ වැරැද්දක් මම නැහැ දකින්නේ. එහෙනම් ඉතින් මේ දීග ඇරෙන්නේ වෙන කල යුතු දෙයක් මම නැහැ දකින්නේ. එහෙනම් ඉතින් මම මොනවා කරන්නද අම්මට කියන්නන් ආදරේ ළඟින් හිඳ කෙලෙසක දාරෝ සෙනෙහි ඇසිත දරන්නද ඔබගේ දුක නිවමි මම සා මුලින් අද බිරිඳගේ පව්කාර සිතුවිලි කාර පින්නා කල යුතු දෙයක් ගැන ඔහු සිත මින්නා කල ගුණ නොදත් පුතු සහලේ ලිය දෙන්නා මේ අම්මාව දැම්මා නිවසින් පන්නා. පින්වතුනි
අර දයාපර මාතාවගේ ලේන් මසින් ඇති දැඩි වුණ ආදරබර පුතා තම ස්වාමි දියණියගේ ලේලියගේ කීමට අම්මාව නිවසින් එළියට ඇදලා දානවා පින්නතුනි. දැන් මේ අම්මට යන්නමක් නෑ. පාරේ ඇවිදින්මින් ඔහේ හෝ අම්බලමක නිදියමින් කාලය ගෙවන අතරතුරේ අර ලේලියගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගන්නවා පින්නතුනි. මව් පදවිය දරණ පිය පදවිය ලැබුව පසුවත් පින්වතුනි එදා ඔවුන්ගේ අදහස වූයේ මෙන්න මෙයයි. දරුවන් නොමැත අම්මා මෙහි සිටින විට හොඳ කාලයක් මේ දිනවල ලැබුණි මට. තව තව බොහෝ සම්පත් ඉදිරියට සීදේවිය ආදැන අපගේ ගෙට කාලකන්ණී අම්මාගේ සිටියාම නැතිවාදම තමයි ඇසුනේ හැමදාම සතුටින් සිටිනවා දැන් අප දෙදෙනාම. කොතරම් හොඳද පිළිගත් එක ඔබේ කීම. පූරුවේ කරපු දාද වලකන්නට බෑනේ. ඒවත් නිතින් ඇය විඳ ගන්නට ඕනේ. මෙහි සිටියනම් අපටත් ඉද ආස නෑනේ. ඇත අම්බලම නිදියන්නට සඳ පානේ. සොඳුරිය ඔබට ඇති වැඩි සේනේ හසට මගේ අම්මා පෙන්නොවෙමි එය නම් හරිම ආගේ. වැරවැලි දාවට ගෙන ඇය පිස්සියක වගේ සිංගමන් ආදීනවලෝ ඇය මහා පාරදිගේ. එදා පින්වතුනි අර ආදරබර මාතාව යන්නේන මගක් නැතිව දහවල සිඟා කමින් රාත්‍රියේ ගසක් යට නිදියමින් දවස් හරින අතරතුරේදී හැම මොහොතකමද තමන් සිහිතේ තබා ගන්නේ එකම දෙයයි. ඒ තමයි තමන් පුතා සමග ගත කළ ඒ ප්‍රීතිමත් අතීතය. කඳුළු සලන එක දැන් මේ ආදරණීය අම්මට පුරුද්දකට ගිහින් තිබුණා පින්වතුනි. පුතෝහටලේ ටික කිරි කර දුන්නා
ලේලිය යන මේ දෙන්නා නිවසින් අම්මා දැම්මා පන්නා කුසට යාමක් නෑ ආහාරට ගන්නේ කඳුල තමයි හැම දින යෙම බොන්නේ අද මෙහි හෙට වෙන තැනක ඉන්නේ මොන කරුමයද මට මේ පාල දුන්නේ ලොව උත්තම මාව පාද වියදරෝවේ කුසහට නොකා ඕනු කඳුළුය පෝරුවේ ලේලිගේ කීමට දෝ මූල පිරුවේ මොකද පොතේ මට මේ ටික කෙරුවේ පුතේ හිතට නුඹේත් නම් මේවා විඳ ගන්නම් හැකිතර මට මේවා ලේලිය සමගින් පුතු සැර දේවා පුතේ නුඹට යහපතක්ම වේවා අම්මා සිංගමන් යදිමින් යනවා දකින දකින අය ආහාර දෙනවා ඒවාගෙන අම්බලටම එනවා මේ විදියට කාලය ගත වෙනවා මහා ඇස්සට අම්බලම තෙමෙනවා සීත සුළං රැලියවටින් එනවා තෙත් මොනවර පැවල දිය බහිනවා පාරාල යටලී පහතට වැටෙනවා අවාසනාවන්ත අන්ධකාරය මැද්දේ පින්වතුනි ගෙරවිලි සහිත විදුලිය එන වෙලාවේ මහා අනුරා වැස්සේ මේ අම්මා රාත්‍රිය පහන් කළ අම්බලම බිම කඩාගෙන වැටෙනවා දැන් මේ අම්මා තවත් අසරණ වුණා දහවල් සිඟා කමින් ගසක් යට රෑ පහන් කරන්න මේ අම්මා පුරුපුරු දුන්නා ගෙන්ගෙට සිඟමනේ යන වෙලාවක පින්වතුනි ඇට වර්ග ලැබෙනවා ධාන්‍ය වර්ග කීපයකුත් සමග එදා ඒ ආදරණීය අසරණ අම්මා කුසගින්න දරාගත නොහැකිව මේ ධාන්‍ය වර්ග ටික යොදා කැදක් සාදා ගන්නට සූදානම් වෙනවා නමුත් පින්වතුනි
මේ අසරණ අම්මාට ඒ සඳහා අවශ්‍ය කිසි භාජනයක්වත් තිබුණේ නැහැ. ඊට සුදුසු තැනක්වත් හොයාගන්න බොහෝ දුර ගිය මේ අම්මාට ඊට සුදුසු තැනක් නොලැබුණ තැන කුසගින්නේ වසාගත නොහැකිව අසල තිබුණු අමු සොහොන වෙත ගමන් කරනවා පින්වතුනි. එදා මේ කච්චාණිය අමු සොහොනේ සිට කඳ පිසන්නයි මේ සූදානම. මිනිඔලු තුනක් ලීප් ගල් තුන කටගත්තේ තැබුවා හිස් කබල ඒ ගල් තුන මත්තේ දැමුවා මුං සහල් වතුරද ළඟ ඇත්තේ මොනවා කරන්නද කරුමය ඉල්පත්තේ මිනියට කටු ගානී ඇවිලෙන් නට දාරට පුලොටෝ ගඳ දැනේ සෝනේ කෙලවරට ඉන් පසුනන්නට ඇය යන වාගඟට සිව්පාවොන් සිටි අසරණියගේ මුරට අසරණ වූ කෙනෙකු යම් දවසකදී කොහේ එල්ලෙන්නට බලයි මොහොතක් පිදුරු ගහේ ඒ වගේ දෙයක් සිදු වෙයි සෝ නකදී මෙහි කුසගින්නට ලැජ්ජා බිය දෙකම මෙතෙක් වැහේ. පින්වතුනි, බෝධි සම්භාර ධර්මයන් පුරන අප මහා බෝසතාණන් වහන්සේ මෙන්න මේ කාලේ දෙදෙව්ලොවටම අධිපති සප්‍රදේවේන්ද්‍රයා ලෙසට ඉපදිලා සප්‍ර භවනේ වැඩ ඉන්නවා පින්වතුනි. එදා කච්චාණියට සිදු අසාධාරණය දැක හද කම්පා වූ සද්දෙබිඳු අමු සොහොනට වැඩම කළා. එදා කච්චාණියගෙන් මෙසේ විමසන්නට වුණා පින්වතුනි. හිරු රැස් මුදුන් පුන බිය කරු වේලා වේද හොඳ නෑ ආමුසෝනී කැඳපත් පිසීමද බැල්මට පෙනී ඇය
පාවක් මාහට පාල දුන්නා මා වැදු පුතායි මාගේ ලේලිය යන දෙන්නා වියපත් මාව දෙම්මනේ නිව සින් පන්නා ලෝපාලන දහම ආද වෙන සීලා ඇත යුතුයකම කළ ගුණය ආහලක රැඳී නැත අදහම රාජ කරයි සිත් තුල පරාජිත නොදනිමි මේක මායාවද අනාගත පින්වතුනි කච්චානීය ධර්මයේ නැසියතයි නොසිතන්න ධර්මයේ විනාශ කරන්නන්ට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ මමත් සක් දෙවිඳුව ඉපදිය මේ ධර්මයේ නිසා ජීවත් වන කෙනෙක් ඔබගේ ලේලිය පුතා සිදු කළේ බරපතල වරදක් මා ඊට දඩුවම වශයෙන් මෙසේ කරන්නම් කීවා එදා ලෝකපාලන ධර්මතා ගැන අවබෝධයක් නැති මේ අසරණ අම්මා මෙසේ කියනවා පින්වතුනි පුතේ කොට අන්නරින් පන්නා දැමුණට දෙවිඳුනි පොළොවන්ද එසේ කරන්නට පුළුවන් නම් ඔය දහමේ ඇතිතේ උමමන්ද ලෝපාලන ධර්මය වෙනසියත එදවස කොයි කවුරුත් වෙන්ද නොදනිමි හේතුව ලෝක විනාශෙද යලි කොට ගන්නේ කවුරුන්ද යලි කොට ගන්නේ කවුරුන්ද ලෝකය විවිධයි ලෝකය විෂමයි ධර්මය අදහම දෙකම ඇත ධර්මය ඉරහඳ පවතින තුරු ඇත ඒ ගැන කිසිවාදයද නැත කච්චානිය ඔබ ඔය දුක් විඳට නොදන්න දේ ගැන වැරදි මත තපස විනය දෙක ඇතත් කෙනෙකු හාට පිරිසිදු වෙනවා නොවේද සිත පිරිසිදු වෙනවා නොවේද සිත දෙවිඳුනි මම ඒ මතයට එකඟයි දුක වැඩිින්දයි එය කීවේ දින ගණනාවක් ඇත්තට දෙවිඳුනි කුසට යමක් නැත මම කෑවේ ඒකයි මිනි ඔලෝ කටුවක දාලා කන්න සිතා කැඳපත් නීවේ බඩගින්නට නෑ
ලැජ්ජා බිය සැක තහංචි ලෙස කෙසේ විට ආවේ තහංචි ලෙස කෙසේ විට ආවේ පින්වතුනි කච්චාණීය හට කරපු වෙනස්කම් මම ඒ පවුලෙන් අරගන්නම් පුතාවත් ලේලිවත් මුණුබුරාලා තුන්දෙනාමත් එක සැරේන් වනසන්නම් වැදූ මවට කළ මේ අපරාධය දැනගෙන ඉඩ සලස්වන්නම් පවුලම අලුකොට මොහොතින් මනසා යුක්තිය නිසි ලෙස විසඳන්නම් නොකරන දෙවිඳ ඒද නම් කිසිම විට වාව ගත නොහැක එය මහා දුකකි මට විපතක් උනොත් මේ ලොව දරෝ වෙකොට වාව ගත නොහැක එය මහා දුකකි මට දහමේ බලෙන් මම වෙනසක් කරන්නම් පුතුලේ ලයට මව්සෙනේ හස අම්මට සලකන්න කටයුතු යොදන්නම් ලෝපාලම දහම යල්ලී සිහි කර දෙන්නම් එය හොඳ අදහසකේ සතුන් දෙවි දුනේ ඇත්ත දහමේ බලෙන් ඔබ කළ මැන කළ යුක්ත අම්මගේ අගය ඉන් පසුවට දැනගත් ඒ අය බලයි මම ජීවත් වන පැත්ත සක්දෙව් ඒ විට දම් බලයෙන් දිවස් හෙලා පුතුගේ ලේලිගේ සිතුවිලි වෙනස් කළා ඒවන විටත් තරමක් දුර හරස් වෙලා වැඩියා දෙව්ලොවට කටයුතු සලස්වල
සත්‍ය ක්‍රියා කරලා මව්ගුණ මෛත්‍රී තරංගයක් වශයෙන් අර පුතුගේ හා ලේලියගේ හදවත් වලට ඇතුල් කළා පින්වතුනි. ඊට පස්සේ මේ අය අම්මාව සොයා කොයි විදියට විලාප දෙන්නේද බලමු පින්වතුනි. සොඳුරිය මට අම්මාව සිහි වෙනවා ඉවසන්නට බෑ පාදවත දානවා මම කළ වරදද සිහියට එනවා අම්මා සොයාගෙන දැම්මම මමත් මෙහිම වෙනසක් හිත දැනුණා ඊයෙත් හිනෙනුත් අම්මාව පෙනුණා නොදැනීම දිනිතට කඳුලැලි එක පාරට හදවත ගිනි ගැනුණා කොහෙද අම්මා දැම්මම විමසමු අපි දෙන්නට හමුවන තොරෝ ඇවිදිමු සිදුන වරදට සමාව අයදිමු දෙවි කෙනෙකුට වාගේ අපි සලකමු හිමියනි අපි එය කරන්න ඕනේ අම්මා දකින තුරු ඉවසනු බෑනේ ඇමිය අප හට සැපතක් නැහැනේ අම්මා රජ කරවමු රාජධානී පින්තුනි මෙසේ තම ආදරබර මාතාව සොයාගෙන මහමග ගමන් කරන ලේලිය පුතා සහ මුණබොරා දකින අයගෙන් තම අම්මාව දුටුවාද යනුවෙන් විමසුවත් ඊට ලැබුණේ නැහැ යන්න පිළිතුරක් අවසානයේදී ගව් ගණනක් ගමන් කරමින් අම්මාව සොයන අතර වාරේ එක්තරා මහි ඇවිල්ලා කියනවා අර ඈත පේන අමුසොහනේ දෙපා වාරු නැති වැරහැලි ඇඳගත් මහල්ලේ ඉන්නවා සමහර විට ඔබ සොයන කෙනා වෙන්න පුළුවන් කියලා අන්න එදා පින්වත්නි මේ තුන් දෙනාම දුවගෙන යනවා මේ අමුසොහනට මිනිඔළුවක පිසු කැඳ බොන අතර තුරේ දහවල පසු වෙලා හිරුවව රටම හැරේ පුතුගේ ලේලිගේ සිත් මේක ලෙසට හැරේ කැඳ බොන ආයුරු දැක නිත්වල කාඳුළු පිරේ පුතෝ සාලේ මොනබොරෝ
සතුට බෙදන්නට කවුරුත් නැත මැත ඇය දිව ගියා දෙදෙනාගේ ඉදිරියට මොනුබුරු වඩාගත්තා සිත සතුටු පිට හඬමින් හාදු දෙයි සිඳිමින් මුහුණකට හිරු දෙවි ගියා ආවරට එය දකින්නකොට ඇතිවිය දුකක් හදේසියේ අපේ හිතේ නැද දන්නේමු අපි අතින් වරදක් වේලාවක පවසන්නට තිබේ අම්මට කතා දෙක දෙන්නම වැද වැටිනි අම්මාගේ දෙපා ළඟ අම්මේ අපි අතින් ලොකු වරද කිව්වේ ඒකයි සොයාගෙන ඔබ අපි මෙහි ආවේ සිඹිමින් දෙපා පුතු ඒ විදියට කීවේ ලේලිය හැඬු කඳුලින් හස රැලි පෑවේ අම්මේ ඉතින් අපි යමු ගෙදරට යන්න නැබ කියන්නට ඕනේ නෑ ඔන්න දන්නේමු අම්මාට මින් පාසෝ සලකන්න අපිගෙන ආපු මේ රෙදි පිලි ඇඳ ගන්න අම්මව ගෙදර කැඳවාගෙන යන්නෝය දෙවි කෙනෙකුට වගේ හැම සැප දෙන්නෝය ඇස් දෙක වගේ ඉන් පසු රැක ගන්නෝය මේ සිව් දෙනම ඉන් පසු සැන සෙන්නෝය ධර්මය රාජ වුණා එය නම් නැසී නැත පවතින දහම මත මත් දෙදි අනාගත ඒ නියදා
දෙමු දරුවන්නේ නැදිවි ගමන කවදාවත් සරුවන්නේ මේ කච්චානි ජාතකයෙන් කියවෙන්නේ ඒනිය දහම බව පින්වත පවසන්නේ කංචානි ජාතක බන කතන්දරේ කවියෙන් පැවසෝවෙමි නාවනල රසින් පිරේ කාලය ඉකොත් විය නොදැනීම හිමින් සැරේ මෙතකින් වසන්නේමි කවි බණ තහම් තීරේ මල් වගේ පෙන්වා පොඩි සිනහකට හරි ලස්සනයි බණ ඇසු පොඩි ළමයි හට දෙන්නට නැතත් දරුවනි ටොපි කඩල ඇට පින් දෙමි පින් වලින් නඩුවක් නොමැත මට පැති පෙම උපදවාගෙන බොදු දමගානේ පින්වත පින්වතිය ඔබ බණ ඇසුවානේ දෙව්ලොව මිනිස් ලොව සැප ලැබ අවසානේ හැමතෙම ලැබේවා සැනසුම තෙරුවානේ සාදුනාදයක් පවත්වන්න නැවත වරක් සාදුනාදයක් පවත්වන්න පින්වතුනි අපි මේ මොහොතේදී මුළු දිවියම දරුවන් වෙනුවෙන් කැප කළ රැකවරණය සලසා දුන් ආදරණීය අම්මාට ආදරණීය තාත්තාට උපකාර කවි මෙසේ ගයමු අප දෙනම කියන කවියක් අවසානයේදී හැමදෙනාම සාදුනාදයක් පවත්වමු දාස මාසයක් මා කුස තුල තබාගෙන පෝෂණ කළා කුස තුල දුක් දරාගෙන ඔබ කළ මෙහෙය මගේ හද තුල දරාගෙන වන්දිනෙමි සියවසක් ඉසුමට සතුට දැන දිවියේ ඇති කරදර දුක් නැසුමට සිත්
සිහි කරමින් එකින් එකට ඔබ සතෝ සිරස තබා මම වඳිනෙමි මගේ ආදර පියා අම්මා කියන නම හදවතේ මොලට තියා කටයුතු කරමු දරුවනිකාර සුවද දයා ඇතිකම් කාටොලු මග හරිමින් තිබෙන නියා මගේ අම්මා නාමට වඳිනෙමි සිරස තියා දරුණුම සිත් මොලොකේරෝවා ඔබේ කොළොනු දයා කරදර දුක් වෙනසෝවා නිත් අප වෙත ආයා එකින් එකට සිහි කරනෙමි සිතේ රැඳුණු දයා සැනසේවා සැර දේවා මගේ ආදර පියා ලෙන්ගතු කාමට ඇය කොතරම් සමීපද යහපත් කාමට දුක් නොවදන් නොවටීද දුන් නොවදන් සිතට නීතිගත යුතු නේද අම්මා අපේ හදවත පුද සොන නේද දිවි කතරේ පිය ගැට පෙළ අරඹන හැටි කියා වැටෙන විටදී අත දුන්නා නොවැටෙන හැටි කියා ආලෝකය රැඳුණු තැනදී ඒ ගැන තතෝ කියා එපින් බලෙන් සැනසේවා පෙම්බර මගේ පියා දවසින් දවස මා වෙනුවෙන් දිවිගේ මගේ අම්මා වචනින් පවා පොළො දිවියම සැනසූ මුදුන් අම්මා අඳුරින් අපව ආලෝක වෙතගෙන අම්මා මැණිකක් ලෙසින් බැබලේවා නිවසේ මගේ අම්මා සුදෝන් රාජ වෙනේ කරෝ
දුන්නා ගුණ රැඳේ මගේ පියා ජෝතිය සෙටුතුමා වගේ හදේ රැඳුණු දයා එකින් එකට සීකරමින් ඔබ සතු ගුණ දයා පතමි නිවන් සුව විඳින්න පින්බර මගේ පියා දිවි කාතරේ අඳුරු පෙදෙස් එලි කර දුන් අම්මා අමදාරේ සාදහම් පැණි සොයා පෙවුව අම්මා නිංසාරේ දුක කියන්න ශ්‍රවණය කළ අම්මා මොක් පාරේ මාග සැලසී නිවන් දකින් අම්මා සදහම් ගෙනෙන්නේ අපහට අමපානයි කවි රස මුසුව එන විට එය ආසමානයි දෙව්ලොව මිනිස් ලොව ඇති හැම සැපමානයි අද කවි දම් දෙසුම මෙතැකින් අවසානයි සරණයි සරණයි බොන්දම් සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි බණ සුවමටම තෙරුවන් සරණයි සාදුනාදයක් පවත්වන්න නැවතත් සාධනාදයක් පවත්වන්න මදි මදි සාදුනාදයේ හඬනම් මදිනේ පපඩම් වාගිනේ කරවෙච්ච බන දෙසු හිමිවරු උඩටම යන්න කියන්න හයියෙන් උඩ ගිය හිමිවරු පහලට ගන්න නැවතත් අයියෙන් සාදු කියන්න මෙපමණ වේලා අප දෙදෙනා එකට ගැටි බණ සංකලෙමියන්තම් නොකාගුටි මේ බණ මණ්ඩපේ ඉන්නා සැමට තුති අමතක
කවුරුත් සාදුනාදයක් පවත්වන්න. නැවත වරක් සාදුනාදයක් පවත්වන්න. පින්වත් ඔබ හැමදෙනාම එක් රාශී කරගන්න යොදනා වූ සියලුම පින් කුසල් ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ විහාරස්ථානයේට අධිග්‍රහිෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලා විෂ්ණු සමන් කතරගම දෙවිවරු, සතරවරන් දෙවිවරු, විභීෂණ ගම්භාර පත්තිනි ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් විශේෂයෙන්ම අද උතුම් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරෝ ඒ සුපින්වත් හැම දෙනාමත් ඒ වගේම බණහන් සුපින්වත් හැම දෙනාටම තුනරුවනේ ආශිර්වාදේ ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදේ ලැබේවා. කන්දොඩරට දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදේ ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙන්න තාවතාච අම්මේහි තමන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. එම ඥාතීන් දුක් ඇති ස්ථානයකදී යත්නම් ඒ දුකින් අත මිදේවා. සපත ගණන් ඒ සපත වඩා වර්ධනය කරගෙන මේ පින් හේතු වේවා. වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් දෙන්න. ඉදම් මේ ඥාතීනං ලෝකෝ අවසාන වශයෙන් රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පින් කුසල් ධර්මයන් උතුම් මහා නිවනින් සැනසෙන මේ පින් හැම දිනාටම හේතු වේවා. වාසනාව වේවා. සසර වසනතර බැම දිනාටම කවදම හරි දුර්ජනාශ්‍රේ නොලැබී බුද්ධ ආදී කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. මේ පින් හේතු වේවා. වාසනාව වේවා. පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මාට්ඨන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු. හැමදෙනාටම තෙරුවන් සරණයි.